Hello everyone, welcome back to my YouTube channel. ඉතින් මට හිතුණා මේ 2026 අවුරුද්ද කොහොමද මම ස්ටාර්ට් කරේ කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් මගේ channel එකත් subscribe කරලා මාත් එක්ක වීඩියෝ එකට යමු. ඉතින් මේ 2025 අවුරුද්දේ අන්තිම දවස. ඉතින් අපේ පුංචි පැටියත් එක්ක තිස්සේ කරා enjoy කළේ මේ විදිහට. සුදුමැණික මොකද කරන්නේ තාත්ති? ඈ? තාත්ති මොකද කරන්නේ? Clap kar. La 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 la. Clap clap clap. Tati tati. අතට වැටෙයි. වැටෙයි ඔළුවට වැටෙයි බලාගෙන. ඉරයි. අයි. සා. ඉඳලා හිටලා අපේ හස්බන්ඩ් යන්න හිතනවනේ. ඉතින් මේ දෙන්න තිස්සේ කරා අපේ හස්බන්ඩ් හදපු නූඩල්ස් එක. එතකොට මම හදපු පීකුඩු කරි එක. ඉතින් මං ගේ අස්පස් කරලා එන ටිකට මෙයා පොඩි නේකුත් හදලා තිබ්බා. හස්බන්ඩ් හදපු නූඩල්ස් එකේ රහ බල බල ඉතින් මේ කාලා බීලා අපි ඊළඟට ලෑස්ති වෙන්නේ රෑ 12ට පල්ලි යන්න. ඉතින් අලුත් අවුරුද්දක් අපි ඉතින් මේ අලුත් අවුරුද්ද ඉස්සෙල්ලාම ආරම්භ කරන්නේ පල්ලියේ ඉඳලා. චර්ච් යන රෙඩි වෙන එකේ වීඩියෝ එකක් ගන්න හැදුවත් පේනව නේද මට වෙච්ච දේ. ඉතින් ඒ වීඩියෝ එක ගන්න හම්බුනේ නැහැ. අන්තිමේදී 2025 අවුරුද්දේ වස්දසයන්ලත් එක්ක අපි දෙන්න චූටි රණ්ඩුවක් දාගෙන කොහොම හරි චර්ච් යන රෙඩි වුණා. ඉතින් ඔයාලා වීඩියෝ එකේ මුලදී දකින්න තියෙන මේ විදිහට තමයි මම චර්ච් එකට යන්න රෙඩි වුණේ. මේ තියෙන චර්ච් එකේදීත් අපි රෑ 12ට ඉස්සෙල්ලාම කිරි උතුරවල තමයි දිව්‍ය පූජාව පටන් ගන්නෙ. ඉතින් මෙන්න මේ විදිහට තමයි එදා දවස 2026 අවුරුද්ද කිරි උතුරවල ආරම්භ කරේ. පූජාව ඉවරලා ෆාදර් හැමෝම විලස් කරා. ඉතින් ওই විදිහට තමයි දෙවියන් වහන්සේගේ ආශිර්වාදයෙන් නැද අපි 2026 අවුරුද්ද පටන් ගත්තේ. ඉතින් පොඩ්ඩත් එක්ක ක්‍රිස්මස් එකට කරලා තිබ්බ ඩෙකොරේෂන්ස් බලලා ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා ආගම සිහි කරලා අපි තුන්දෙනා පවුලක් විදිහට කිරිතුරු. ඉතින් අපේ මේ චූටි චණ්ඩියත් එක්ක කොහොමද අපි කිරිතුරුයි කියලා බලන්නකෝ. බබාට තේරෙන කාලෙක අවුරුද්දට කිරි උතුරන එයාගේ ෆස්ට් එක්ස්පීරියන්ස් එක තමයි මේ. ඉතින් එයාත් හරිම ආසාවෙන් ඔයාලට පේන නැතිනේ පොල්ටි අරන් දෙනවා, ඒ වැඩවලට උදව් කරනවා. ඉතින් ওই විදිහට තමයි අපි තුන්දෙනා එකතු වෙලා එදා කිරි උතුරුවේ.
පේනවනිතින් අපේ චන්ඩිය එක විදිහකට නං ඉන්න නැහැ. ඉතින් එයාගෙත් මේ චන්ඩි වැට බල 2026 අප පවුලටම සාර්ථක සුබ අවුරුද්දක් වෙන්න කියලා හිතාගෙන මේ විදිහට තුන් දෙනත් එක්ටම එකතු වෙලා කිරිතු. ඔන්න බලන්නකෝ මේ වැඩටික මේ විදිට ඉවර කරලා නිදාගන්න ගියාට අපේ ළමයට නිදිමත ගානක්වත් බලන්නකො මහ දවල් වගේ හොඳට ඇහැරිලා යන විදිය. තාත්ති මොකද කරන්නේ? කොහොම හරි ඔය විදිහට කෝලං කරලා පාන්දර 3:00 විතර වගේ තමයි නිදාගත්තේ. ඉතින් ඒ අනිත් අතට උදේ 4:00 නැගිටලා මං කිරිබත් ඉව්වා. මොකද උදේ 6ට හස්බන්ඩ් වැඩට යන නිසා එයාට කිරිබතු ලුණු මිරිසුයි හැදුවා. මොකද වර්ධයක් ඕන නැහැ කිව්වා. එයාලගෙත් වෙනම තේමේසයක් එහෙ හදන නිසා. ඉතින් ඔය විදිහට කිරිබත් ලුණු මිරිස් හැදුවා. ඉතින් මේ විදිහට හස්බන්ඩ්වත් රෙඩි කරවලා යවලා ඊට පස්සේ මමත් ලෑස්ති වුණා අපේ ඔෆිස් එකට යන්න. ඉතින් අපි බලමු 2026 අවුරුද්ද අපි ඔෆිස් එකේ කොහොමද පටන් ගත්තේ කියලා. ඉතින් හාමුදුරු 3 නමක් වඩම්මලා පිරිත් කියලා තමයි අපි 2026 අවුරුද්ද ආරම්භ කරේ. ඔන්න ඉතින් ඊට පස්සේ 3 වෙනි වතාවටත් කිරි උතුරවන්න බලන්න තමයි යාලා හදන්නේ. ඉතින් මේ අපි ඔෆිස් එකේ කට්ටිය එකතු වෙලා කිරි උතුරපු විදිය. ඉතින් ඔන්න 3 වෙනි වතාවටත් කිරි උතුරලා මේ 2026 අවුරුද්ද සාර්ථකව ආරම්භ කරා.
ඔන්න ඉතින් දැන් තමයි ආසම වෙලා. මේ තමයි 2026 අවුරුද්දට අපි හදපු කැවිලි මේස. දැන් කෑම බැලුව ඇති නේද? ඊට පස්සේ හැමෝම මේ විදිහට බෝතල් පහන පත්තු කරලා 2026 අවුරුද්ද සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කළා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි 2026 අවුරුද්දේ මගේ පළවෙනි දවස ගත වුණේ. ඉතින් ඔයාලා හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.